ඔයත් ඔයාගේ හෘද සාක්ෂියට කොච්චර අවංකද? ජීවිතේ මොන වැරද්ද කරත් ඔයාගේ හෘද සාක්ෂියෙන් කවදාවත් ගැලවෙන්න බෑ. ඒක හරියට රබර් බෝලයක් වතුර බේසමක ඔබාගෙන ඉන්නවා වගේ. අතරපු ක්ෂණිකව උඩට එනවා. පොප් අප් වෙනවා. ඉතින් අපි අද අරන් ඇවිල්ලා තියෙනවා Dragon 2025 අලුතෙන්ම රිලීස් වෙච්ච ටැමිල් මූවි එකක්. අපි අද කතා කරන්නේ Dragon ගැන. ඉතින් එකතු වෙන්න The Reader YouTube channel එකත් එක්ක like කරන්න, comment කරන්න, subscribe කරලා තියාගන්න. ප්‍රදීප් රංගනාදන්ගේ අලුතෙම රිලීස් වෙච්ච ටැමිල් මූවි එක ඔයාලා තාම බැලුවේ නැද්ද? Dragon. මේක රිලීස් වුණේ 2025 පෙබරවාරි 21. පැය 2යි විනාඩි 37ක් තිස්සේ මේකේ රනින් ටයිම් එක තියෙනවා. ලැන්ග්වේජ් එක ටැමිල් වලින් තමයි රිලීස් වෙලා තියෙන්නේ. එතකොට මේ වෙනකොට මාර්තු 26 වෙනිදා වෙද්දී ඉන්දියන් රුපීස් කෝටි 150ක බොක්ස් ඔෆිස් රෙකෝඩ් එකකට ගිහිල්ලා තියෙනවා 17 මිලියන් USD වලට. එතකොට මේන් කැරක්ටර් එක මෙතනදී අපිට බලන්න පුළුවන් ප්‍රදීප් තමයි මේන් කැරක්ටර් විදිහට ඉන්නේ. ඩිරෙක්ටර් ඇවිල්ලා විශේෂ පුද්ගලයෙක් අශ්වත් මාරිමුතු ප්‍රදීප්ගේ ලොං ටර්ම් රිලේෂන්ෂිප් එකක් තියෙන යාළුවෙක් දෙන්න ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස්ලා. ඉතින් අපි ගත්තොත් එහෙම මේක OTT රිලීස් වෙලා තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන්. විශේෂයෙන් අශ්වත් මාරිමුතු එක්ක එකතු වෙලා තමයි ප්‍රදීප් රංගනාදන් මේකේ ස්ක්‍රිප්ට් රයිටර් විදිහට වැඩ කරලා තියෙන්නේ. ඒ වගේ මේන් කැරක්ටර් එක හොබවන්නේ ප්‍රදීප්. ඊට අමතරව ප්‍රොඩක්ෂන් හවුස් එක කල්පතිස් අගෝහරම් එක්ක තුන්දෙනෙක් ඉන්නවා. එයාලගේ ප්‍රොඩක්ෂන් හවුස් එකෙන් තමයි ප්‍රොඩියුස් කරලා තියෙන්නේ. සිනමාටෝග්‍රැෆි පැත්තෙන් ගත්තොත් එහෙම නිකේත් ඉන්නවා. ඒ වගේ මියුසික් යන්නේ ලියෝන් ජේම්ස්ගෙන්. ප්‍රොඩක්ෂන් කම්පැනි එක වෙන්නේ AGS Entertainment. මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට කිව්වේ ඔයාලා මේ හැම දෙයක් ගැනම දැනගන්න ඕනේ. මොකද මේ ෆිල්ම් එක බලන්න ඉන්න කලින් පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් සර්ච් චෙක් කරලා තියෙන එක වඩාත් හොඳ හින්දා. ඒ වගේම මේ Dragon වැටෙන ශානරය ගත්තොත් එහෙම කොමඩි රොමෑන්ස්. ඒකට කියනවා කමින් ඔෆ් ඒජ් කොමඩි ඩ්‍රාමා ෆිල්ම් එකක් කියලාත් කියනවා. කමින් ඔෆ් ඒජ් කොමඩි ඩ්‍රාමා. ඉතින් දැනට IMDb රේටින්ග්ස් ගත්තොත් එහෙම 8 වගේ රේට් එකක් හම්බෙලා තියෙනවා. Rotten Tomatoes වල 96% හම්බෙලා තියෙනවා. ඉතින් මෙතනදී අපි මුලින් කතා කරන්න ඕනේ Dragon එකට එන්ටර් වෙන්න කලින් Enter the Dragon අපි කතා කරමු මේ කතාවේ පසුබිම. මේ කතාව හැදෙන්න මොන වගේ දේවල්ද බලපෑවේ කියලා. මෙතනදී ඩිරෙක්ටර් වෙන්නේ අපි කතා කර අශ්වත් මාරිමුතු. එතකොට අශ්වත් කියන පුද්ගලයාගේ ඩෙබියු ෆිල්ම් එක නෙමෙයි මේක. එයා පටන් ගන්නේ 2020 රිලීස් වෙච්ච ඕමයි කඩවලේ. ඕමයි කඩවලේ සහ ඩ්‍රැගන් අතර තියෙන කනෙක්ෂන් එක මොකද්ද? ඒ වගේම 2022 රිලීස් වෙච්ච Love Today ඇතුළේ තියෙන ඉන්ටර් කනෙක්ෂන් එක මොකද්ද? මේ ෆිල්ම් තුනම ගැන අපි කතා කරොත් මොකද ඩ්‍රැගන් වලට එන්ටර් වෙන්න කලින් ඔයාලා මේ ෆිල්ම් දෙක බලලා ඉන්න එක හොඳයි කියලා මම ප්‍රොපෝස් කරනවා. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. පළවෙනි දේ තමයි අශ්වත් මාරිමුත්තු තමයි අපි කතා කරන මේ ඩ්‍රැගන් ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙන්නේ. ඒ වගේම එයාගේ ෆිල්ම් එකක් එයා ඩිරෙක්ට් කරනවා 2020 ඕමයි කඩවලේ. එතකොට ඩ්‍රැගන් සහ ඕමයි කඩවලේ අතර යම්කිසි කනෙක්ෂන්ස් සමානකම් වලට බලා ගන්න පුළුවන්. මොකද මම ඩ්‍රැගන් ෆිල්ම් එක බැලුවට පස්සේ තමයි මටත් මේක ෆීල් උනේ. එක සැරයක් විතරක් නෙමෙයි. සැරයක් දෙසරක් මම බැලුවා මේ ෆිල්ම් එක. මොකද ඒ තරම ඉන්ටරෙස්ටිං. අපි කතාවට යන්න කලින් මේ behind the stories ටික දැනගෙන ඉන්න එක වඩාත් හොඳයි කියලා මට හිතෙන හින්දා තමයි මම ඔයාලට ඒ හැම දෙයක්ම රිවීල් කරන්න හිතාගත්තේ. ඕමයි කඩවලේ 2020 ඩිරෙක්ට් කරද්දී අශ්වත් මාරිමුතු ස්ක්‍රිප්ට් රයිටර් වගේම ඩිරෙක්ටර් විදිහට වැඩ කරන්නේ. එතකොට Dragon එයාගේ 2025 මේ ලොන්ච් වෙන අවුරුදු 5ක කාල පරාසයක් ඇතුළත එයා මොන වගේ ඩෙවලොප්මන්ට් එකකට ගිහිල්ලා තියෙන කියලා බැලුවොත් එහෙම මෙතනදී ප්‍රදීප් රංගනාදන්ව මේන් කැරක්ටර් විදිහට ගන්නවා. ඒ වගේම මේ ස්ක්‍රිප්ට් රයිටින් කාස්ට් එකටත් එයාව සම්බන්ධ කර ගන්නවා. එතකොට ප්‍රදීප්ගේ ෆිල්ම් එකක් කෙනවා අපේ මේ මේන් කැරක්ටර් Dragonගේ ෆිල්ම් එකක් කෙනවා 2022 Love Today. එතකොට Love Today එකේ මේන් කැරක්ටර් වෙන්නේ ප්‍රදීප්. ඒ වගේම ස්ක්‍රිප්ට් රයිටර්, ඩිරෙක්ටර් සහ ලිරික්ස් වලටත් සම්බන්ධ වෙනවා. එතකොට මේ දෙන්නගේ තියෙන රිලේෂන්ෂිප් එකේ බෙස්ට් අවුට්පුට් එකක් විදිහට තමයි 2025 Dragon නිර්මාණය වෙන්නේ. ඉතින් මම ඔයාලට ආපහු ප්‍රොපෝස් කරන්නේ Dragon බලනවා නම් ඔයාලා 2020 ලොන්ච් වෙච්ච ඕමයි කඩවලේ බලන්න. ඒත් එක්කම 2022 Love Today බලන්න. ඒ දෙක බලලා Dragon වලට එන්ටර් වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. පැය 2යි විනාඩි 37ක් පුරාවට දිවයන මේ ටැමිල් ෆිල්ම් එකේ මොන වගේ ස්ටෝරි එකක්ද තියෙන්නේ? ඇත්තම කතා කරොත් එහෙම සාමාන්‍ය මිනිස්සෙක්ගේ ජීවිතේ ලයිෆ් එකේ චැප්ටර්ස් කිහිපයක එකතුවක් එක්ක ෆ්ලෝ වෙන කතාවක් කියලා අපිට කියන්නත් පුළුවන්. මේක සාමාන්‍ය කතාවක්. අයිස් එහෙනම් සාමාන්‍ය කතාවක් අසාමාන්‍ය විදිහට මේ තරම් බොක්ස් ඔෆිස් රෙකෝඩ් එක්ක ෆෑන්ස්ලාගේ ආකර්ෂණයක් එක්ක දුවන්නේ. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. ඕනම කෙනෙක්ගේ සිම්පල් ලයිෆ් එකක්. ඒ කියන්නේ සරල සාමාන්‍ය ජීවිතයක් සිනමැටික් විදිහට පෙන්වන්න ඩිරෙක්ටර් වගේම ඒ ෆිල්ම් එකට සම්බන්ධ වෙන අනිත් හැමෝගෙම
කාස්ට් එකත් එක්කම වැදගත් රාජකාරියක් ඉෂ්ට කරනවා. එතකොට මේ ඩ්‍රැගන් ෆිල්ම් එක සාර්ථක වෙන්නත් ඒ හේතු කාරණා මූලික වෙලා තියෙනවා. එතකොට ඩ්‍රැගන් ඇතුලේ අපේ වීරයා වෙන්නේ මේ ප්‍රදීප් රංගනාදන්. ප්‍රදීප් තමයි ඩී රාගවන් කියන්නේ. එතකොට ඩී රාගවන් කොහොමද ඩ්‍රැගන් වෙන්නේ? ඩී රාගවන් කියන්නේ පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගන්න දක්ෂයෙක්. 12 වසරේදී කම්පියුටර් සයන්ස් වලට ගෝල්ඩ් මෙඩල් එක දිනලා එයා යනවා ප්‍රොපෝස් කරන්න එයාගේ ක්‍රෂ් එක. 9 වසරේ ඉඳන් හිටපු ක්‍රෂ් එක අංජනාට. අන්න එතනදී සිද්ධියක් වෙනවා. එතනදී අංජනාට ප්‍රොපෝස් කරද්දී ප්‍රදීප්ට එහෙම නැත්නම් අපි කියමු ඩ්‍රැගන් කියලා. අපි කතා කරමු දැන් ඊට පස්සේ ඩ්‍රැගන් කියලා එයාට. ඩ්‍රැගන්ට කියනවා නැහැ. මම කැමති නැහැ. අකමැති වෙන්න හේතුව මොකක්ද කියලා අහද්දි මොකද එයා ඇවිල්ලා කම්පියුටර් සයන්ස් වලින් ගෝල්ඩ් මෙඩල් දිනලා තියෙන්නේ. එතකොට එයා 96% එකක් එක්ක සමත් වෙලා තියෙන. එයාට කොලෙජ් එකට යන්න පුළුවන්. ලොකු ප්ලෑන්ස් ටික කියනවා. ඊට පස්සේ මාස්ටර්ස් කරන්න US යනවා, ග්‍රීන් කාඩ් ගන්නවා, ෆැමිලි එක සෙටල් කරගන්නවා. මෙහෙම කියලා තමයි ඩ්‍රැගන් ප්‍රොපෝස් කරන්නේ. ඒ කියන්නේ අපේ ඩී රාගවන් ප්‍රොපෝස් කරන්නේ අංජනාට. නමුත් අංජනා රිජෙක්ට් කරනවා. අංජනා කියනවා හේතුවක් විදියට මම good boys ලට නෙමෙයි bad boys ලට තමයි කැමති කියලා. හරියට රැම්බෝ වගේ. අන්න එතනදී අපිට මැසේජ් එකක් යනවා. මොකද ඔයාලත් ඉස්කෝලේ යන කාලේ. මොකද මේ වගේ අවස්ථාවලට මුහුණ දීලා ඇති. ඔයාලා ඉගෙනගෙන හොඳ තැනකට ඇවිල්ලා ගෑල් ළමයෙක්ට ප්‍රොපෝස් කරන්න try කරනවා, ආස්ක් අවුට් කරන්න try කරනවා. එතනදී සමහරක් වෙලාවට එයාලා රිජෙක්ට් කරනවා කිසිම හේතුවක් නොදක්වා. ඒ හේතුව සමහරක් වෙලාවට ඔයා too good වෙන්න පුළුවන්. ඇයි පොඩ්ඩක්වත් bad වෙන්න බැරි වුනේ? ඩී රාගවන්ගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක එන්නේ අන්න එතනදී. මේ ෂොට් එකේදී ඒ කියන්නේ අංජනාගේ රිජෙක්ෂන් එකත් එක්ක අපිට තිබු මැසේජස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ගෑල් ළමයි කැමති බෑඩ් බොයිස් ලටද. අශ්වත් මාරිමුත්තු ඒ මැසේජ් එක අපිට දෙනවා. ඒ විතරක් නෙමෙයි. රැම්බෝ වගේ බෑඩ් බොයිස් ලගේ තියෙන ගැම්මට ඒ බිහෙවියර් එකට තමයි ගෑල් ළමයි කැමති. ඔයාලා මොකද හිතන්නේ? ඩී රාගවන් ඩ්‍රැගන් විදියට ට්‍රාන්ස්ෆර් වෙලා කැම්පස් එකට එනවා. කැම්පස් එකට ඇවිල්ලා මේ කොලෙජ් ලයිෆ් එකේදී මදාවි පාට් දාගෙන, රස්තයදු පාට් දාගෙන, ක්ලාස් කට් කරගෙන, බෝඩිමට වෙලා ලකා ගහගෙන ඔහේ ජීවත් වෙනවා. හැබැයි මෙයාට ලස්සන ගෑල් ළමයි කොලෙජ් එකේදී සෙට් වෙනවා. ඒ තමයි කීර්ති. කීර්ති කියන්නේ ඔයාලා මලයාලම් සිනමා රසිකයෙක් නම් කීර්තිව නොදන්න විදිහක් නැහැ. අනුපමා පරමේශ්වරම්. හරි ලස්සන කොණ්ඩේ බකුටු ගෑල් ළමයා. ප්‍රේමම් වලින්දී හරි. එතකොට කීර්ති මෙයත් එක්ක affair එකක් build up කරගෙන තියෙන. මොකද ආස්ක් අවුට් කරන්නේ කීර්තිමයි. මෙයාගේ මේ ඩ්‍රැගන්ගේ ගැම්ම දැකලා. එයා ස්මෝක් කරන විදිහ, එයා කට්ටියත් එක්ක සෙට් වෙන විදිහ. එහෙමත් නැත්නම් මෙයාගේ ඇකඩමික් පැත්ත බලලා හරි මෙයාගේ ඒ දේවල් බලලා නෙමෙයි කීර්තිට ඕන වෙන්නේ පෙම්වතෙක්, බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කැම්පස් එකේ ගැම්මට රඟන්න. හැබැයි ඔයාලා දන්නවද? ඩී රාගවන් ආපහු ෆේල් වෙනවා ඩ්‍රැගන් විදියට. ඒ කොහොමද? ෆේල් වෙනවා කියන්නේ ලව් බ්‍රේක්අප්. affair එක බ්‍රේක් වෙනවා කීර්තිත් එක්ක. මටත් හිතා ගන්න බැරි කොලෙජ් ලයිෆ් එකේදී අංජනාගෙන් ආස්ක් අවුට් කරලා රිජෙක්ෂන් එකේදී අංජනා කියනවා මං කැමති බෑඩ් බොයිස් ලට කියලා. ඉතින් අපේ මේ ඩී රාගවන් ඩ්‍රැගන් විදියට ට්‍රාන්ස් වෙලා කොලෙජ් එකට ඇවිල්ලා කීර්තිත් එක්ක affair එක පටන් ගත්තට පස්සේ කාලෙක ගියාට පස්සේ කැම්පස් අවුට් වෙලා අවුරුදු 6ක ලව් affair එකක් ලොකු කාලයක් කතා කරලා ඒ කියන්නේ අපි මේ ඩ්‍රැගන්ට කතා කරලා එතනදී affair එක බ්‍රේක් කරනවා කීර්ති. මට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි බෑඩ් බොයිස් ලටත් ගෑල් ළමයි කැමති නැද්ද? නෑ. එතනදී කීර්ති ලස්සන මැසේජ් එකක් දෙනවා. මේ affair බ්‍රේක්අප් එකේදී කීර්ති ලස්සන කතාවක් කියනවා. ඒ කියන්නේ ඩ්‍රැගන්ගේ මූණටම කියනවා මෙන්න මෙහෙම. ඔයා අසාර්ථකයෙක් අවුරුදු දෙකක් තිස්සේ පිස්සු කෙල ඩිග්‍රිය සම්පූර්ණ කරන්න නැතුව ඇරියස් 48ක් තියාගෙන ඔයා ජීවිතේ බරපතලක් නැතුව ඔහේ රස්තියාදු ගාන රස්තියාදුකාරයෙක් අසාර්ථකයෙක් කියලා ඩ්‍රැගන්ට කියනවා. ඒ කියන්නේ බෑඩ් බොයි කෙනෙක් වෙලත් මෙයාට මෙයාගේ කාර්යභාරය හරියට ඉෂ්ට කරන්න බැරි වුණාද? ඒ කියන්නේ එයා එතනදි කියන්නේ කීර්ති කියන්නේ ඔයා පෙම්වතෙක් විදිහට ගැම්මෙන් හිටියා. මං වාගේ පස්සෙන් වැටුණා. මං වාගේ ආස්ක් අවුට් කරා. මං ඔයාට පිස්සුවෙන් වගේ ආදරය කරා. හැබැයි ඔයා පෙම්වතෙක් විදිහට කැම්පස් එක ඇතුලේ හිටියට ලයිෆ් පාර්ට්නර් කෙනෙක් විදිහට සාර්ථක නැහැ ඩ්‍රැගන්. ඩ්‍රැගන්ගේ කීර්තිගේ රිලේෂන්ෂිප් එකේ බ්‍රේක්අප් පොයින්ට් එකේදී ඒ කියන්නේ මෙයාලා කොෆි ෂොප් එකේදී හම්බෙලා බ්‍රේක්අප් වෙලා ඊට පස්සේ ඒ වැස්සත් එක්ක යන ෂොට් එකේදී අන්තිමට ත්‍රිවිල් එකට නගින ෂොට් එකේදී කීර්ති කියනවා අහනවා ඒ කියන්නේ ඩ්‍රැගන් අහනවා ඇයි අවුරුදු 6ක affair එකක් ඒ කියන්නේ මේක සීසනල් චේන්ජස් වගේ affair එක ටයිම් ටු ටයිම් චේන්ජ් කරන්න බෑ බ්‍රේක්අප් වෙන්න බෑ. හැබැයි එතනදී කියනවා කීර්ති ඩ්‍රැගන්ට කියනවා ඔව් මං වැරද්දක් කරනවා තමයි. හැබැයි වැරද්දක් කරන්නේ ජීවිතේ හොඳින් ඉන්න නම් ඒ වැරද්ද කරන එකේ වැරද්දක් නැහැ කියලා. අශ්වත් මාරිමුත්තු අපිට මේ ෆිල්ම් පුරාවටම විවිධ වූ මැසේජස්
ඒ කියන්නේ එක එක විදිහේ මැසේජස් දෙනවා. ඉතින් මේ ඒ වගේ මැසේජ් එකක්. වැරද්දක් කරන් ජීවිතේ හොඳින් ඉන්න නම් ඒ වැරද්ද කරන එකේ වැරද්දක් නැහැ කියලා කීර්ති ඩ්‍රැගන්ට කියලා යන්න යනවා. ඩ්‍රැගන් ෆුල් අප්සෙට් චක බ්ලාස්ට්. බ්‍රේකප් එකෙන් පස්සේ ඩ්‍රැගන් සෑහෙන විඳවනවා. අපිට පෙන්වන ලස්සන ෂොට්ස් වලින්. ඒ ෂොට්ස් ඉමෝෂන් ටච් කරන්නේ STR ගේ අපේ සිම්බුගේ වොයිස් එකෙන් හැඩවෙන යන්ඩි විට්ටු පෝනා කියන සින්දුවත් එක්ක. ඒ සින්දුවත් එක්ක ලස්සන ෂොට්ස් ටිකක් යනවා. මෙයා වැස්සට තෙමි අඬනවා, කල්පනා කරනවා. ඒත් එක්කම මෙයා නිදි මරනවා. නිදි මරනවා කියන්නේ නිින්ද යන්නේ නැහැ. ලව් ෆේලියර් ගන්න. ඔයාලටත් දැනලා ඇති. මටත් ඒ වගේම දැනලා තියෙනවා. ඒ දවස්වල. ඉතින් බයිසිකල් යනකම් මෙයාට නිින්ද යනවා. ඇස් දෙක පිය වෙනවා. කලන්තෙත් එක්කම වැටලා ඇක්සිඩන්ට් වෙනවා. ඇක්සිඩන්ට් වෙලා අත ඩැමේජ් වෙනවා. හොස්පිටල් එකේදී ලස්සන කතාවක් වෙනවා. ඒ තමයි ડોක්ටර් මෙයාට බෙහෙත් දාන ගමන්. ඒ කියන්නේ මෙයා පැත්ත බලාගෙන ඔහේ ඉන්නවා. යාළුවෝ කියනවා මෙහෙම ડોක්ටර් මෙයාට ඇඩ්වයිස් කරන්න කියලා. ડોක්ටර් එතනදී මෙයා දිහා බලලා කියනවා බින්දුව ඉන්නේ නැතුව, Tamanටම රිද්ද ගන්න නැතුව ජීවිතේ සාර්ථක වෙන්න කියලා. අන්න එතනදී ඩ්‍රැගන්ගේ ඔලුවට යනවා. කීර්ති මෙයාව බ්‍රේක් අප් කරලා ගියා අසාර්ථකෙක් කියලා. ඒ වගේම ડોක්ටර් කියනවා වාට සාර්ථක වෙන්නයි කියලා. සාර්ථක අසාර්ථක කතාවක් එක්ක ඩ්‍රැගන් රීබෝන් වෙනවා. ඩී රාගවන් නොහොත් ඩ්‍රැගන්ගේ ඊළඟ ටාගට් එකගෙන ජීවිතේ කොහොමද සාර්ථක වෙන්න. කීර්ති මැරි කරන්න යන බොයිෆ්‍රෙන්ඩ් එහෙම නැත්නම් ඒ කොල්ලගේ පඩිය මාසික පඩිය ඉන්දියන් රුපීස් 1,20,000යි. මෙයාට ඕනේ 1,20,000 එකක ඒ කියන්නේ රුපියලක් වැඩි හරි හම්බ කරන්න. ඒ හින්දා මෙයා හුක් ඕ ක්‍රුක් හොඳින් හොනරකින් මොකක් හරි ගේමක් ගහලා ඊට වඩා වැඩියෙන් හම්බ කරන්න තමයි try කරන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙයාට ඇරියස් 48ක් තියෙනවා. ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා නැහැ. තාම ග්‍රැජුවේට් වෙලත් නැහැ. එතකොට ගෙදරට බොරු කරනවා රස්සාවක් කරනවා කියලා. යාළුවන්ගෙන් සල්ලි එකතු කරලා රුපියල් 18,000ක් කොහොම හරි කලෙක්ෂන් එකක් දීලා අරගෙන ගෙදරට ගිහිල්ලා දෙනවා. බොරුවක් කරන්නේ ලොකු රංගපෑමක් කරන්නේ. හැබැයි මෙයාට කීර්තිට පේන්න සාර්ථක වෙන්න ඕනේ. ඉතින් ඩ්‍රැගන් මොන වගේ පියවරක් ගනීද කියලාද ඔයාලා හිතන්නේ? ඩ්‍රැගන්ට ඕන කරන්නේ ෂෝට්කට් වලින් ගිහිල්ලා ලයිෆ් එක සක්සස් කරගන්න. බොරු සර්ටිෆිකේට් හදනවා. බොරුවට ඉන්ටර්වල් ෆේස් කරනවා. ලක්ෂ 10ක් දීලා බොරු ඒජන්සි එකට දීලා ඩොකියුමන්ට්ස් හදනවා. ඒත් එක්කම ඩ්‍රැගන් ජොබ් එකක් හොයාගන්නවා. 1,20,000 එකක් නෙමෙයි ඊට වඩා ලොකු පඩියකට ජොබ් එකක් හොයාගන්න. හැබැයි මේ හැම දෙයක්ම බොරුවක් මත තමයි ගොඩනගා ගන්න. මෙයා ලයිෆ් එකේ ස්ටෙප්ස් ටික නගිනවා. වාහනයක් ගන්නවා, අවුඩි කාර් එකක් ගන්න, අපාර්ට්මන්ට් එකක් ගන්නවා, අම්මා තාත්තා එක්කන් යනවා, ජොබ් එකේ ස්ටෙප්ස් කිහිපයකට යනවා, 2,50,000කට ලක්ෂ 3ක පඩියකට යනවා. හැබැයි මෙයාගේ අත්තිවාරම බොරු අත්තිවාරමක් තියෙන්නේ. ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා නැහැ. සර්ටිෆිකේට් බොරු. ඔයාලා හිතනවාද කොච්චර කාලයක් අපේ මේ ඩ්‍රැගන්ට මේ වීරයට මේ බොරුව කන්ටිනියු කරන්න පුළුවන් වෙයි කියලා. ඩ්‍රැගන්ගේ ජීවිතේ මේ සාර්ථකත්වයත් එක්ක මෙයාට මේ බෑග්ග්‍රවුන්ඩ් එක හැදිගෙන එද්දි ප්‍රොපෝසල් එකක් එනවා ලොකු තැනකින්. තාත්තා ධනපාල්ගේ ගමේ යාළුවෙක් කියලා කියන්නත් පුළුවන්. එයාගේ මාර්ගෙන් තමයි ප්‍රොපෝසල් ගන්නේ. ලොකු තැනක්. හොඳ සල්ලිකාර පවුලක් කියලා කියන්නත් පුළුවන්. ඒ ගෑල්ලමගේ නම තමයි පල්ලවි. හරි ලස්සනයි. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ ෆෑකත් ටික මෝරගෙන යද්දි එක තැනකදී කලර් ලයිට් එකකදී ඩ්‍රැගන් ස්මෝක් කර ඉන්නවා පල්ලවි එක්ක වීඩියෝ කෝල් එකකදී. එතනදී ඩ්‍රැගන්ට ස්මෝක් කරන එක නවත්තන්නයි කියලා කියනවා. ස්මෝක් එක එහෙම නවත්තලා ලාස් පෆ් එකක් ඇදලා විසි කරනවා. සිගරට් කොටේ ගිහිල්ලා එහා පැත්තේ කායකේ ඉන්නවා අපේ මයිල් වානගම් සර්. කවුද මේ මයිල් වානගම් සර්? එයා ඇවිල්ලා ඩ්‍රැගන්ගේ එහෙමත් නැත්නම් ඩී රාගවන්ගේ කොලෙජ් කාලේ හිටපු ප්‍රින්සිපල් සර්. මේ පුද්ගලයා එහෙමත් නැත්නම් මේ මයිල් වානගම් සර් කියන්නේ ට්‍රැඩිෂනල් ප්‍රින්සිපල් කෙනෙක් නෙමෙයි. එයා ඇවිල්ලා ෆ්‍රීඩම් එක දීලා ඒ කියන්නේ ඔයාලට බලන්න පුළුවන් ඕපනින් සෙරමනි එකේදී ඉනොග්‍රේෂන් කතාව කරද්දී එතනදී එයා කියනවා ඔයාලට රිලේෂන්ෂිප් පටන් ගන්න පුළුවන්, යාළු මිත්‍රකම් තියාගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ, ආදරය කරන්න පුළුවන්, කසාද බඳින්න පුළුවන්. ඉතින් මම ඒව ලිමිට් කරන්නේ නැහැ. එතකොට මෙයා ඇවිල්ලා ඩ්‍රැගන්ගේ ජීවිතේට මෙන්න මේ අවස්ථාවේදී එන්ට වෙන්නේ කොහොමද කියලා අපි බලමු. මෙතනදී මයිල් වානගම්ට එන ප්‍රශ්න තමයි ඩ්‍රැගන් කොහොමද මෙච්චර සක්සස් වුනේ? මේ වගේ ඇමරිකන් බේස් කම්පැනි එකක් කොහොමද වැඩ කරන්නේ? ඊට පස්සේ මේ වගේ සල්ලිකාර පවුලකින් ප්‍රොපෝසල් එකක් ඉල්ලලා කොහොමද කසාදයක් තීන්දුව වෙන්නේ? එයාට ලොකු ප්‍රශ්නයක්. මොකද ඔයාලට කතාව පටන් ගනිද්දී ඒ කියන්නේ ඩ්‍රැගන් කොලෙජ් කාලේදී කොලෙජ් එකෙන් ඩ්‍රොප් අවුට් වෙන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම මයිල් වානගම් සර් මෙයාට එක chance එකක් දෙනවා, second chance එක. මොකද ඒ වෙද්දිත් මෙයාට ඇරියස් 45ක් තිබුණා. ක්ලාස් කට් කරනවා, ලෙක්චර්ස් වලට යන්නේ, ගැම්මට කැම්පස් එකේ ඇවිද ඉන්නවා. මෙයාට second chance එක දෙන්නේ මෙයාව සස්පෙන්ඩ් කරනවා. මොකද සංස්කෘතික කියන්නේ ඒගොල්ලන්ගේ කල්චරල් ඩේ එක දවසේ තිබ්බ ෆයිට් එකත් එක්ක මෙයාගේ තිබුණු බෑඩ් බිහේවියර්ස් එක්ක සස්පෙන්ඩ් කරනවා ක්ලාස්.
එතන්දි මෙයා ලොකු සීන් එකක් දාලා නෑ සස්පෙන්ඩ් නෙමෙයි මං කැම්පස් එකෙන් යනවා කියලා තව ඇරියස් 43ට තව 5ක් එකතු දෙනවා 48යිනේ මං කැම්පස් එකෙන් යනවා කියලා යනවා. හැබැයි එතනදී මයිල් වානගම් සර් ඩ්‍රැගන්ට chance එකක් දෙනවා. second chance එකක් දෙනවා. ඔයා ඇවිල්ලා sit කරන්න attendance තියෙන්න ඕනේ හරියට. හැබැයි එතනදී ඩ්‍රැගන් ලොකු සීන් එකක් දාලා class එකෙන් drop out වෙනවා. මෙන්න ඇවිල්ලා second point එක. ඒ කියන්නේ දෙවෙනි සැරේට මයිල් වානගම් සර් ඇවිල්ලා ඩ්‍රැගන්ව meet වෙනවා. ඒකත් unexpectedly සිගරට් කොටේ ඇවිල්ලා වැදුනා එයාගේ ඇඟේ. ඒත් එකම follow කරා. එයාගේ office එකටම ගිහිල්ලා face to face කතා කරනවා. මෙතන discussion එක මාර බර discussion එකක්. අශ්වත් මාරමුත්තු මේ කතාව ඇතුළේ අපිට සෑහෙන කතා කරන්න පුළුවන් විවාදාත්මක කතා. ඒ කියන්නේ ඩිස්කස් කරන්න පුළුවන් බර තොරතුරු ටිකක් ලස්සනට කොමඩි එක ඇතුළේ රොමෑන්ස් ඇතුළේ සෑහෙන ලස්සනට මේ කමින් ඔෆ් ඒජ් ඩ්‍රාමා එක ඇතුළේ අපිට පෙන්නනවා. ඒ කියන්නේ මේ මයිල් වානගම් සර් සහ ඩ්‍රැගන් අතර ඇති වෙන ඩිස්කෂන් එකේදී අපිට තේරෙනවා සහ යන මැසේජ් එක තමයි මිනිස්සෙක්ගේ ජීවිතේ අධ්‍යාපනයේ තියෙන වටිනාකම. ඒ කියන්නේ ඉගෙනීමක තියෙන වැදගත්කම. ඒක හරියට අධ්‍යාපනය කියන්නේ මිනිස්සෙගේ ජීවිතේ අත්‍යවාරම් වගේ ෆවුන්ඩේෂන් එක වගේ. ඉතින් ෆවුන්ඩේෂන් එක හරියට නොදා බිල්ඩින් එක කොච්චර බැන්දත් උඩට යන කොච්චර ලොකුට පෙවුනත් යට අත්‍යවාරම ශක්තිමත් නැත්නම් ඕන වෙලාවක කඩන් වැටෙනවා. ඉතින් මේ ෆිල්ම් එක ඇතුලේ ගොඩක් තැන්වලදී පෙන්වන්නේ මේ මැසේජ් එක තමයි. ඒ කියන්නේ ඔයාලා හරි විදිහට ඉගෙන ගත්තේ නැත්නම් ඒ කියන්නේ මයිල් වානගම් සර් කියන විදිහට ඩිග්‍රී කම්ප්ලීට් කරේ නැත්නම් එතනින් එහාට යන්න බෑ. මොකද එයා ඇවිල්ලා ඔෆිස් එකට ඇවිල්ලා ප්‍රශ්න කරන්නේ ඩ්‍රැගන් ඔයා බොරු කරලා බොරු සර්ටිෆිකේට්ස් හදලා බොරු ඩිග්‍රී එකක් පෙන්නලා මෙතන ජොබ් එකක් අරගෙන ලක්ෂ ගානක ජොබ් එකක් අරගෙන හොඳ සැපපහසු ජීවිතයක් ගත කරනවා. එතකොට අපි කැම්පස් එකෙන් පාස් අවුට් වෙලා ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා රස්සාවක් නැතුව පාරවල් ගානේ ඇවිද ඉන්න උන්ට පිස්සෝ කියලාද කියන්නේ? නැහැ. එහෙම වෙන්න බෑ. මේ ලෝකේ වුණ තරම් බැලුවොත් එහෙම සාධාරණ දේවල් තියෙනවා. සාධාරණේ අපි ඉෂ්ට කරන්න ඕනේ. ඉතින් මම ඔයාලට ආපහු second chance එකක් දෙනවා. මොකක්ද මේ second chance එක? ඔයාලා මොකද හිතන්නේ? Okay. Enter the Dragon. Dragon ආපහු යනවා college life එකට. ඒ කියන්නේ මේ ස්ටෝරි ගලගෙන යන්නේ 2014 ඉඳන් 2025 වෙනකම් කාල පරාසය ඇතුළත. ඒතොර 2014 ඉඳන් 2018 වෙනකම් ඒ අවුරුදු 4ක ටයිම් ලයින් එකේ තමයි ඩ්‍රැගන් ස්ටඩි කරන්නේ කැම්පස් එකේ. එතකොට දැන් මෙයා කැම්පස් එකනුත් අවුට් වෙලා අවුරුදු 2කුත් ගිහිල්ලා ඊට පස්සේ ජොබ් කරන්නත් අරගෙන ආපහු මෙහා යනවා කැම්පස් ලයිෆ් එකට. මයිල් වානගම් සර් මෙයාට ආරාධනා කරනවා ඇරියස් 48 කවර් කරන්නයි කියලා. කැමැත්තෙන් නෙමෙයි ඇත්තටම පට්ට අකමැත්තෙන් අප්සෙට් එකෙන් තමයි ආපහු කැම්පස් එකට යන්නේ ඩ්‍රැගන්. එතනදි මයිල් වානගම් සර් ලස්සන කතාවක් කියනවා. ටයිම් මැෂින් එකක් තිබිලා මගේ ජීවිතේ ආපස්සට යන්න පුළුවන් වුණොත් මම යන්නේ මගේ කැම්පස් එකේ ඒ සුන්දර කාලෙට ඒ ජීවිතය ගත කරන්න. හැබැයි ඩ්‍රැගන් එහෙමත් නැත්නම් ඩී රාගවන් වාට දැන් chance එකක් ඇවිල්ලා තිනවා වගේ ජීවිතේ දෙවෙනි chance එකක්. ඒ කියන්නේ second chance එකක් ඔයාගේ කරපු වැරදි ආපහු හදාගන්න. ඉතින් ටයිම් මැෂින් එකක් නැතුවම ඩ්‍රැගන් යාගේ කොලෙජ් ලයිෆ් එකට යනවා ඇරියස් 48 කම්ප්ලීට් කරන්න. මෙතනදී ඩ්‍රැගන් මුහුණ පාන ප්‍රශ්න කීපයක්ම තියෙනවා. එකක් ඔෆිස් එක බැලන්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔෆිස් එකේ වේල් කුමාර් එහෙමත් නැත්නම් අපේ ගෞතම වාසුදේව මෙන්න මෙයාගේ VP සර්ට කියනවා මට work from home ඕනේ. ගෙදරින්ද වැඩ කරන්න ඕනේ. මට කරන්න විදියක් නැහැ. මොකද කසාද වැඩත් එක්ක මම ප්‍රෙෂර් වෙලා ඉන්නේ. මම ටෙන්ෂන් එකේ ඉන්නේ. මාස 3ක work from home ඉල්ල ගන්නවා. එතනින් එහාට මෙයා කොහොමද පල්ලවි ඇතුළේ යාගේ ෆැමිලි එක කට්ටිය බැලන්ස් කරන්නේ. මෙයා කියනවා දැන් ඇමරිකාව යන්න මෙයාට සෙට් වෙලා තියෙන chance එකක්. ඊට කලින් ට්‍රේනින්ග් එකක් තියෙන බොම්බේ වල මම බොම්බේ වලට යනවා. ඉතින් ඒකත් එක්ක මම බිසි වෙනවා. එතකොට ඒ දෙක ඕකේ. හැබැයි මෙයා කැම්පස් එකට ගිහලා කොහොමද ඇරියස් 48ක් කවර් කරන්නේ මාස 3ක් ඇතුළත. මේක ඇවිල්ලා ඕපන් චැලෙන්ජ් එකක් මයිල් වානගම් සර්ගේ. හැබැයි එයා වැරද්දක් විදියට හිතලා එහෙම නැත්නම් අපේ මේ ඩ්‍රැගන් අමාරුව දාන්න කරපු ඕපන් චැලෙන්ජ් එක නෙමෙයි. එයාගේ ජීවිතේ second chance එක දීලා ජීවිතේ සාර්ථක කරගන්න දීපු තවත් chance එකක්. හැබැයි ඩ්‍රැගන්ට මේක මාර වදයක් විදියට තමයි පේන්නේ. මෙතනදී ලස්සන ෂොට් එකක් තියෙනවා. ඒ තමයි ඔය ආපහු යනවා වගේ කොලෙජ් ලයිෆ් එකට. ඒත් එක්කම අවුරුදු 6ක් ආදරය කරලා ඔය අසාර්ථකෙක් කියලා වගේ මූණටම කියලා ඔයාව ඔයාගේ රිලේෂන්ෂිප් එක බ්‍රේක් අප් කරලා ජීවිතේම හොල්ලලා ගියපු ඔයාගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් එනවා ලෙක්චරර් කෙනෙක් විදියට කැම්පස් එකට. මොන වගේ ෂොකින් මූවමන්ට් එකක්ද අපේ මේ ඩ්‍රැගන්ට වෙන්නේ? ඔයාලා දන්නවද? මේ ඩ්‍රැගන්ගේ චරිතය ආభాෂය අරගෙන කුට්ටි ඩ්‍රැගන් කියලා චරිතයක් හැදලා ඉනවා මේ කැම්පස් එක ඇතුලේ. ඒතකොට ඩ්‍රැගන් නැතිකොට පොඩි කෙනා තමයි කුට්ටි ඩ්‍රැගන්. එතනදී මං කිව්වනේ කීර්ති ආපහු
එනවා කියලා කැම්පස් එකට ලෙක්චරර් කෙනෙක්ම වෙලා එයා ඩිග්‍රී කම්ප්ලීට් කරලා MBA කම්ප්ලීට් කරලා ඉගෙනගෙන ඒ පොසිෂන් එකට ඇවිල්ලා ඉන්නේ. හැබැයි ඩ්‍රැගන් මේ කතාව දන්නේ නැහැ. එයා පිටිපස්සේ සීට් එකට වෙලා පල්ලවිත් එක්ක chat එකේ ඉන්නේ. උම්ම දිදී ඉන්නේ ෆෝන් එක. උම්ම කියලා. හරි ලස්සන ෂොට් එකක්. එතනදී අපේ මේ ලස්සන ගෑල් ළමයා. එහෙමත් නැත්නම් කීර්ති මිස් කොණ්ඩේ බොකුරු ගෑල් ළමයා. කීර්ති මිස් ක්ලාස් එකට එන්ටර් වෙද්දී යන්නේ ප්‍රේමම් එකේ සින්දු ඔයාලගේ නොස්ටල්ජික් මතකයට ඒ කියන්නේ අශ්වත් මාරිමුත්තු නොස්ටල්ජියානු මතකයකට අරන් යනවා. එන්ටර් වෙද්දී අර පිටිපස්සට වෙලා ඩ්‍රැගන් උම්ම දෙනවා පල්ලවිට. ඔතන ලස්සන ෂොට් එක වෙන්නේ. ක්ලාස් එකේ දිගට මෙහෙම පිටිපස්සට ගිහිල්ලා බලද්දි කවුද කියලා බලද්දි ඩ්‍රැගන් දකිනවා කීර්තිව කීර්ති දකිනවා ඩ්‍රැගන්ව. ඒක ෂොකින් මූවමන්ට් එකක්. අවුරුදු 6ක ෆැග බ්‍රේක්අප් වෙලා අසාර්ථකෙක් කියලා ගිහිල්ලා ආපහු ඩ්‍රැගන් ඇවිල්ලා කැම්පස් එකට ඉගෙන ගන්න. ඒත් එක්කම කීර්ති ඇවිල්ලා කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් විදියට. එතනින් එහාට මොන වගේ කතාවක් වෙයිද? ඩ්‍රැගන්ව බ්‍රේක්අප් කරලා කීර්ති කසාද බැඳලා පස්සේ ඔයාලා හිතුවේ එයා සාර්ථක ජීවිතයක් ගත කරනවා කියලාද? එයාගේ හස්බන්ඩ් සාර්ථක පුද්ගලෙක්. ගෙවල් දෙකක් තියෙනවා කිව්වා, අවුඩි කාර් එකක් තියෙනවා කිව්වා, පඩිය මෙහෙමයි කිව්වා. හැබැයි ඔයාලට බලන්න පුළුවන් ඒ ෂොට් එක එන්ඩ් එකේදී, ඒ කියන්නේ ක්ලාස් එක ඉවර වෙලා එළියට යද්දි අර අපිට එන්නේ මොකක් හරි ප්‍රශ්නයකදී අසරණ වුණාට පස්සේ ලොකු පේන් එකක් ආවට පස්සේ අර කටේ කෙල හිඳිලා කතා කරන්න බැරි වෙන තත්ත්වයක්. ඒ කියන්නේ මට දැන් වතුර බොන්න ඕනේ වගේ එකක්. අන්න ඒ වගේ දෙයක් තමයි අපේ මේ කීර්තිට වෙන්නේ. ක්ලාස් එකෙන් එළියට ගිය ගමන් මෙයා වතුර හොයාගෙන බොනවා. ලොකු හුස්මක් ගන්නවා. මොකද අපි හිතුවට එයා ඩ්‍රැගන්ව බ්‍රේක්අප් කරලා සාර්ථක ජීවිතයක් ගත කරනවායි කියලා නැහැ. එයාගේ පසුතැවීම තාමත් පපුව ඇතුලේ හිර වෙලා තියෙන්නේ. ඒක අපිට මේ ෂොට් එකේදී හොඳටම පෙන්නනවා. කොලෙජ් එක ඇතුලේ ඩ්‍රැගන්ට වෙන වෙච්ච ස්පොට් එකක් තිබුණා. එතන උඩ টොප් එකේ ගහලා තිබුණා මේ කර්ව් එකේ ඩ්‍රැගන් ඉස් හියර් කියලා. රෙඩ් කලර් වලින් පේන්ට් කරලා තිබුණේ. හැබැයි දැන් ආපහු මෙයා කොලෙජ් එකට රියලිස්ටික් කවර් කරන්න නැද්දි අපිට පේන්නන මේ ෂොට් එකේදී ඒක සුදු පාටින් පේන්ට් කරලා පොඩ්ඩක් අර පේන නොපෙනෙන මට්ටමට තමයි තියෙන්නේ. ඩ්‍රැගන් අප්සෙට් එකේ ඉන්නේ. මෙයා මයිල් වගනගම සර්ගෙනුත් ඉල්ලනවා. ඒ කියන්නේ ප්‍රින්සිපල් සර්ගෙනුත් රික්වෙස්ට් කරනවා. ඇයි මේ කීර්තිව දැම්මේ? මෙයාගේ එක්ස්ව දැම්මේ කියලා. මෙයාට අප්සෙට්. මොකද ඇතුළේ නිකන් ගිනි ගන්නව පත්තු වෙනවා වගේ. දිනට දින කතා කරන්න. හැබැයි ඩ්‍රැගන් පැත්තකට වෙලා මයින්ඩ්සෙට් එක අවුල් කරගෙන පැත්තකටලා කල්පනා කර ඉද්දි කීර්ති එතනට එනවා. ඇවිල්ලා කතා කරනවා. කීර්ති එතනට ඇවිල්ලා කියන්නේ මටවත් එක්ක කතා කරන්න ඕන කියලා. රාගවන්ගේ ලොකු කැමැත්තක් නැහැ කීර්ති එක්ක කතා කරන්න. මොකද බ්‍රේක්අප් කරලා ගියා සෑහන මිදෙව්වා. හැබැයි එතනදි කියනවා මටවත් එක්ක කතා කරන්න ඕනේ කියලා. කීර්ති සමා වෙන්න කියලා කියනවා. ඩ්‍රැගන් පිස්සු හැදලා වගේ අහනවා සමා වෙන්න මේ හැවදක්ම කරලා දමලා ගහලා ෆැග බ්‍රේක් කරලා ඊට එකට කසාදයකුත් බැඳගෙන ඔයාට එච්චර ඉක්මනට අමතක කරන්න පුළුවන් වුණාද? ඉතින් මේක අර සාමාන්‍ය ජීවිතේ කොල්ලෙක්ගේ සහ කෙල්ලෙක්ගේ අතර ඇති වෙන කතා බහ ලස්සන සිනමැටික් විදියට අශ්වත් මාරමුත්තු මේ ෆිල්ම් එක ඇතුලේ ඩිරෙක්ට් කරලා තියෙනවා. එතනදී ලස්සන කතාවක්. හරි ලස්සන මැසේජ් එකක් කීර්තිගේ කටින් කියවෙනවා. ඒ තමයි වැරද්දක් කරලා ලේසියෙන් අමතක කරලා දාන්න හිතෙනවා. ඒත් ඒක අපිට සැනසීමෙන් ඉන්න දෙන්නේ නැතුව ජීවිතේ පුරාම පස්සෙන් පන්නගෙන ඉන්නවා. ඒ කියන්නේ ඔයාලා මොන වරද්ද කරත් සමහර වෙලාවට හෘද සාක්ෂියේ එක ගනුදෙනු කරද්දී ඔයාලට ඒකත් එක්ක ජීවත් වෙන්න බෑ. ඒකත් එක්ක නිදා ගන්න බෑ. ඒකත් එක්ක වැඩ කරන්න බෑ. සැනසීමක් දෙන්නේ නැහැ. ඉතින් කීර්ති එෆ් එක බ්‍රේක් කරලා ගියාට වෙන මිනිස්සෙක් කසන්ද බැදලා ගියාට ඩ්‍රැගන්ගේ මතකත් එක්ක තාම ජීවත් වෙනවා. ඒ කියන්නේ එයා කරපු දේ හරි නෑ කියලා එයාගේ ඇතුළාන්තයෙන්ම කීර්ති පිළිගන්නවා. ඇත්තටම කීර්තිට ඕන වෙන්නේ එයාගේ අතින් රාගවන්ට වෙච්ච වැරද්දට එයාගේ ඇතුළටම සැනසීමක් දී ගන්න රාගවන්ට මේලා උදව් කරන්න. ඇරිස් 48 කවර් කරන්න. ඉතින් මෙයා ෂෝට් නෝට් ගහලා දීලා පේපර්ස් ප්ලාස්ටික් කරලා දීලා රාගවන්ට එක්සෑම් එකට ඕන කරන හැම දෙයක්ම හැම පහසුකම්ම සලසලා දෙනවා. ඒත් එක්කම පල්ලවිගේ එෆ් එක මෙයා කොහොමද බැලන්ස් කරන්නේ? පල්ලවිට කියලා තියෙන්නේ මෙයා බොම්බේ ඇවිල්ලා ඉන්නේ කියලා බොරුවක් එක්ක තමයි මෙයා ජීවත් වෙන්නේ. එතනදී මෙයාගේ උපන්දිනයට විශ් කරන්න පල්ලවි එනවා මෙයාව හම්බෙන්න. දැන් මෙයා කියලා තියෙන බොම්බේ කියලා. හැබැයි මෙයා ඇත්තටම ඉන්නේ බොම්බේ නෙමෙයි කැම්පස් එකේ ඇරියස් කවර් කරන්න ඇවිල්ලා තියෙන්නේ. එතනදී මේ බොරුව කොච්චර දුරට කන්ටිනියු කරයි කියලා ඔයාලා හිතන්නේ. ඉතින් රෑ 12 කනිසම වදිද්දි කීර්ති යන කේක් එකක් අරගෙන මට විශ් කරන්න. එයාගේ එක්ස් ඒත් එක්කම බොම්බේ වලට ඇවිල්ලා ඉන්නවා පල්ලවි මෙයාව හම්බෙන්න. එතකොට මේ දෙකක් අතර දෝලනය වෙන ගමන් බොරුවක් කන්ටිනියු කරන ගමන් තමයි ඩ්‍රැගන් මේ හැම දෙයක්ම කරගෙන යන්නේ. ඩ්‍රැගන් කොහොම හරි සාර්ථක විදිහට පාඩම් කරලා එක්සෑම් ටික ගොඩ දාගෙන යනවා. ටික ස්ටෙප්ස් ටික යනවා. මාස 3ක් තිස්සේ. මේ මාස 3 මාස දෙකක්ම හරියට නිදාගෙනවත් නැහැ.
එතකොට මෙයා යනවා පල්ලවි හම්බෙන්න පල්ලවිට එන්නයි කියනවා මෙයත් යනවා එයාපෝට් එකට ගිහිල්ලා හම්බෙද්දී එතනදී පල්ලවි අහනවා මං ඔයත් එක්ක මේ සම්බන්ධය පටන් ගත්තේ මොකද මට FA එකක් තිබුණා මං USA මගේ MBA කරද්දි මට FA එකක් තිබුණා මම රැවටුණා මට ගොඩක් බොරු කිව්වා මගේ හිතරි දෙව්වා හැබැයි මං හිතනවා ඔයා එහෙම කරන එකක් නැහැයි කියලා මොකද අපි මේ FA එක පටන් ගත්තෙම මං ඔයාගේ අවංකත්වය ඒ කියන්නේ ඔයා මට බොරු කරන්නේ නැහැ කියලා හිතුවා හැබැයි දැන් එහෙම දෙයක් නෙමෙයි මට පොඩි සැකයක් එහෙම නැත්නම් යම් කිසි රිග්‍රෙට් එකක් මට ෆීල් වෙනවා ඔයා මට බොරුවක් කරනවාද කියලා අන්න එතනදී ඩ්‍රැගන් එහෙමත් නැත්නම් අපේ මේ ඩී රාගවන් බොරුවක් කරන්නේ නැහැ සත්තයි කියලා දිවුරලා පල්ලවෙගේ ඔළුවට අත තියලා දිවුරනවා. එතනත් බොරුවක් කරන්නේ. අන්න එතනදී යාට පොඩි හරි අවංකත්වයක් දක්වලා ඇත්ත කියන්න තිබුණා. නැහැ. මං ඇත්තටම ඉන්නේ ට්‍රේනින් එකකනේ මං බොම්බෙනේ මේ ඉන්නේ. මං කොලෙජ් ඇවිල්ලා ඉන්නේ ස්ටඩීස් කරන්න ඇරියස් කවර් කරන්න කියලා. නැහැ. එයා එතනදිත් ඒ බොරුව පිළිගන්න කැමති වෙන්නේ නැහැ. කොච්චරක් දුරට රාගවන් මේ බොරු අරන් යයි කියලා ඔයාලා හිතන්නේ දිගින් දිගටම බොරු කරනවා. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ පල්ලවගේ මේ කතාව බැලන්ස් කරා කියන්නකො. හැබැයි ඊට පහුවෙන්ද උදේට වෙන්නේ අපි කවුරුත් හිතපුවත් නැති දෙයක්. ඩ්‍රැගනුයි කුටි ඩ්‍රැගනුයි බැක් ටු කොලෙජ් යනවා. කීර්තිගේ කායගේ තමයි පල්ලවිය හම්බෙන්න ආවේ. ආපහු ඩ්‍රයිව් කරගෙන යනවා. ඉතින් ඩ්‍රැගන් දිගටම ඩ්‍රයිව් කරද්දී යාට නිදිමතක් එනවා මහන්සි. ඒත් එක්ක 9ට ලාස්ට් එක්සෑම් එකක් තියෙනවා. DSP එක්සෑම් එක. එක්සෑම් එකට ෆේස් කරන්න කලින් කීර්තිය මීට් වෙනවා. කීර්තිය ඇවිල්ලා පෑන් ටිකයි ඕන කරන පේපර්ස් ටිකයි ටිකට් එකයි හෝල් ටිකට් එකයි ඊට පස්සේ ඇඳුමකුයි මේ හැම දෙයක්ම අරන් ඇවිල්ලා ඉන්නවා. මේ X මොකද මං ඉස්සෙල්ලත් කිව්වා කීර්තිට ඕන කරන්නේ එයාගේ හිත සනස ගන්න. එයා කරපු වැරද්ද සාධාරණීකරණය කරනවා. ඒ කියන්නේ රාගවන්ට සපෝට් එකක් දීලා එයාගේ ඇතුළාන්තේ එයාගේ හෘද සාක්ෂියට සාධාරණයක් ඉෂ්ට කරන්න. එතනදී ඩ්‍රැගන් කියනවා එයා එක්සෑම් හෝල් එකට යන්න කලින් කීර්තිට කියනවා ඇත්තටම අපි බ්‍රේක්අප් වෙච්ච වෙලාවේ මං ඇරියස් ටික කවර් කරලා ආපහු ඩිග්‍රී කම්ප්ලීට් කරලා ගොඩ දාගත්තා නම් අපි තාම ඉන්නව නේද? ඒ කියන්නේ මං ඔයාලට කිසිම දෙයක් කරලා නැහැ. මං තරහ අරගෙන බැන්නා. ඒ කියන්නේ මම මගේ පැත්තෙන් ඔයාලට සාධාරණ ඉෂ්ට කරේ නැහැ කියලා. එතනදී පොඩි හග්ගයක් දීලා හෝල් එකට එක්සෑම් හෝල් එකට ඩ්‍රැගන් යනවා. එහෙම නැත්නම් බ්‍රාගවන් යනවා. අන්න ඒ මොහොතේදී තමයි කීර්තිට එයා කරපු වැරද්දට පොඩි හරි සමාවක් එහෙමත් නැත්නම් එයාගේ හෘද සාක්ෂියට පොඩි හරි සාධාරණයක් ඉෂ්ට වුණා කියලා අපිට අශ්වත් මාරිමුත්තු ඒ ෂොට් එකේදී පෙන්වන්නේ. එක්සෑම් එකට ගියාට ඩ්‍රැගන් මහන්සිලා ඉන්නේ ඩ්‍රයිව් කරලා ඉන්න මුළු රැයක්ම පාඩම් කරාට ලියා ගන්න පුළුවන්කමක් තියේද නැහැ. ඩ්‍රැගන්ට නිින්ද යන එක්සෑම් එක වෙලාවේදී විනාඩි 10කට ස්පියා ගත්තට විනාඩි 50ක්ම නිින්ද ගිහිල්ලා අන්තිම විනාඩි 10 තමයි ඇහැරෙන්නේ. හරි කලබලෙන් එක්සෑම් පේපර් එක ලියනවා. ඉතින් ඒ වගේ අවස්ථාත් අපිට ඕන තරම් වෙලා තියෙනවා. අපේ සාමාන්‍ය ජීවිතේ ඉස්කෝලේ යන කාලේ, කොලෙජ් කාලේ, කැම්පස් එකේදී හැම කාලෙකදී මේ වගේ අවස්ථා අපිට ඕන තරම් වෙලා තියෙනවා. අශ්වත් මාර්මුත්තේ ෂොට්ස්. ඒ කියන්නේ ඒ පසුදැවීම, ඒ කියන්නේ ඒ කලබලය, ඒ ෂොට් එක රියලිස්ටික් විදිහට, යථාර්ථවාදී විදිහට ලස්සනට පෙන්වලා තියෙනවා. මෙතනදී ඇත්තටම රාගවන්ට මේ පේපර් එක හරියට ලියා ගන්න වෙන්නේ නැහැ. එයා ෂොකින් මූවමන්ට් එකේ එක්සෑම් හෝල් එකෙන් එළියට එනවා. වොෂ්රූම් එකට ගිහිල්ලා මූණ හොද ගන්නවා. මාර් ෂොකින් මූවමන්ට් එක. එතනින් ඒ චැප්ටර් එක ක්ලෝස් වෙනවා. හැබැයි මෙයා ඔක්කොම පේපර්ස් ටික කම්ප්ලීට් කරලා තියෙන්නේ. රිසල්ට් තාම ඇවිල්ලා නැහැ. මම යනවා back to home. Dragon back to home. ගෙදර ආවට පස්සේ මෙයාගේ ඔෆිස් එකේ වැඩ බැලන්ස් කරන්න ඕනේ. පල්ලුවේ බැලන්ස් කරන්න ඕනේ. ගෙදර අම්මයි තාත්තයිත් බලන්න ඕනේ. මේ හැම දෙයක් එක්කම බලද්දි මෙයා වේටින් ඉන්නේ රිසල්ට් එනකම්. මොකද මේ ප්‍රශ්නත් එක්කම ඒ කියන්නේ ෆෝර්ජ් ડોකියුමන්ට්ස් හදලා ඒ කියන්නේ උපාධි බොරුට හදලා ડોකියුමන්ටේෂන්ස් පාර්ට් එක සල්ලි වලට දීලා ඒව කරාට පස්සේ අපි මුලින් කතා කරේ ගෞතම් බ්‍රෝ වාට් වෙන පොලිසියට මේ ප්‍රශ්නත් එක්ක තමයි ඩ්‍රැගන් ඉන්නේ. ඩ්‍රැගන්ගේ ඔළුවේ තියෙන මේ ප්‍රශ්නේ. මොකද මොන බොරුව කරා වුණා තමන්ගේම හෘද සාක්ෂියෙන් පැනලා යන්න බෑ. මට තේරෙන විදිහට අශ්වත්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක. ඒ වගේම සෙකන්ඩ් chance එකත් එක්ක අපි ඉස්සරහට එක ගැන කතා කරමු. හෘද සාක්ෂියයි සෙකන්ඩ් chance එකයි. ඩ්‍රැගන්ගේ ඔෆිස් එකෙන් ක්ලියරන්ස් ගන්න කතා කරනවා කැම්පස් එකට. ඒ විදිහට රිසල්ට් ඇවිල්ලා තිබුණේ නැහැ. හැබැයි කීර්ති සිස්ටම් එකට ලොග් වෙලා වෙරිෆයි කරන ගමන් ඉඳියේ සිස්ටම් එකේ අප්ඩේට් එකක් එනවා. ඇරියස් 48ම කම්ප්ලීට් වෙලා ඩ්‍රැගන් එහෙමත් නැත්නම් ඩී රාගවන් පාස් වෙලා කියලා. මයිල් වානගම් සර්ටත් සෑහෙන සතුටුයි. ඒත් එක්කම වේල් කුමාර් එහෙමත් නැත්නම් VP සර්ට වෙරිෆිකේෂන් එක හම්බ වෙනවා. ඕකේ කම්ප්ලීටඩ් ඩබල් කන්ෆර්ම්. මෙයා ග්‍රැජුවේට් කෙනෙක් කැම්පස් එකේ B.Tech ඩිග්‍රී එකත් එක්ක. ඕකේ එතනදී මාර් හැපි එකක් එනවා ඩ්‍රැගන්ට. ඕකේ මෙයා මහන්සිලා පාඩම් කරලා පාස් වුණා කියලා. හැබැයි
පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද? අන්තිම පේපර් එක මෙයාට හරියට ලියාගන්න බැරි වුණා. හැබැයි මෙයා ඇරියස් 4 සටම කම්ප්ලීට් වෙලා ග්‍රැජුවේට් වෙලා තියෙන්නේ. ඔයාලට මොකද හිතෙන්නේ? මොකක්ද ඇත්තටම එතනදී උනේ? කසාද බඳින්නත් දැන් ලෑස්ති. ඔක්කොමත් කරලා හරි පාටි එක තියෙනවා නයිට් ෆන්ක්ෂන් එකක්. පහවෙනිද උදේ තමයි වෙඩින් එක තියෙන්නේ. ඉතින් හොටෙල් එක නැවිතලා කට්ටිය සෙට් වෙලා ඉන්නේ. අන්බු මෙයාගේ යාළුවත් එක්ක සෙට් එකේ ඉන්නවා. ඒත් එක්කම කුටි ඩ්‍රැගනුත් ඇවිල්ලා ඉන්නේ. පල්ලවි සතුටින් හැමෝමත් සතුටින් පල්ලවි ගෙදර කට්ටියත් සතුටින් ඔක්කොමත් සතුටින් ඉන්න වෙලාවක කුටි ඩ්‍රැගන් රෑ වෙලා යනවා කාටවත් නොකිය කොහේ හරි ගමනක්. මේක නෝටිස් වෙනවා අපේ මේ රාගවන්ට. එහෙමත් නැත්නම් ඩ්‍රැගන්ට. ඩ්‍රැගන් අහනවා කොහෙද යන්නේ? මේ කට්ටියව හොයනවා කතා කරනවා කියලා. නෑ පොඩි ප්‍රශ්නයක් කියලා තියෙනවා. වෙන් කට්. එහෙමත් නැත්නම් අපේ කොලෙජ් එකේ ඉස්සර පොලිමේ ඉගෙනගත්ත ළමයා සුයිසයිඩ් කරගන්න try කළා. එයාගේ මත කපාගෙන. ඊට ඩ්‍රැගන් අහනවා මොකක්ද හේතුව? නෑ. එක එක්සෑම් එකක් ෆේල් වෙලා. එයාගේ හීන වෙලා තිබුණේ Google එකට යන Google කම්පැනි එකේ වර්ක් කරන්න. එතකොට ඇරියස් තියාගෙන Google එකේ වැඩ කරන්නත් බෑ. ඇරියස් කව කරත් එහෙම කරන්න බෑ. ඉතින් එයාගේ හීන බොඳ වෙලා සුයිසයිඩ් කරගන්න try කරලා කියලා. එතකොට කුටි ඩ්‍රැගන් එක ඩ්‍රැගන් යනවා වෙන්කට්ගේ ගෙදරට හොයාගෙන. වෙන්කට්ගේ ගෙදරට කුටි ඩ්‍රැගන් වගේම අපේ මේ ඩ්‍රැගන් යනවා. ගිහිල්ලා ඒ තුන්දෙනා කතා කරනවා. මොකද ඇත්තටම වෙලා තියෙන්නේ? හරි දුප්පත්. ඒ කියන්නේ යාගේ පොඩි ගයක් තියෙන්නේ. අම්මා වැල්ලේ මාළු විකුණනවා. එතකොට මෙයා සෑහෙන ඌමනාවෙන් ඉගෙනගෙන තියෙන්නේ. මොකද අම්මගේ ජීවිතේකට දාන්න, තමන්ගේ ජීවිතේකට දාන්න. එතකොට මෙයා කොලෙජ් එකේ ගෑල් ළමයට හරියට ආදර ප්‍රකාශ කරලත් නැහැ. හරි ආසයිලු ආදරය කරන ඉතින් මේ හැම දෙයක්ම කියනවා. එයාට ප්‍රශ්න වෙලා තියෙන්නේ අන්තිම එක්සෑම් එකේදී එයා ඩවුන් වෙලා තියෙනවා. එතනදී මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්ත කතාව. මෙයා රීකරෙක්ෂන් උත් දාලා තියෙනවා. හැබැයි ඇත්ත කතාව මෙයාගේ පේපරේ නෙමෙයි තියෙන්නේ ඇත්තටම. මෙයා රීකරෙක්ෂන් දැම්මට පස්සේ යාට පේපර් එක අතර ඇවිල්ලා තියෙනවා. ඒ පේපර් එක ෆ්‍රන්ට් පේජ් එකේ එහෙමත් නැත්නම් ඉන්ඩෙක්ස් නම්බර්ස් නම ඒ විස්තර ලියන ටික ඩීටේල්ස් ටික කම්ප්ලීට් කරන ෆෝම් එක විතරයි එයාගේ. අනිත් ඇතුළේ තියෙන පේපර් එක එයාගේ නෙමෙයි. ඉතින් රාගවන් ඒ පේපර් එක අරගෙන බලනවා මොකද්ද කියලා. ෂොකින් මූමන්ට්. අන්න එතනදී රියලයිස් වෙනවා රාගවන්ගේ තවත් හොර වැඩක අතුරු ප්‍රතිඵලයක් විදිහට වෙන්කට් ෆේල් වුණා. එයාගේ Google එකට යන සීනේ බොඳ වුණා. ඒ රාගවන්ගේ පේපර් එක. ඒ කියන්නේ අන්තිමට DSP පේපර් එක ලිව්වේ ඒ පේපර් එක. එතකොට රාගවන් එහෙමත් තමයි ඩ්‍රැගන් ඒක එහාට මෙහාට කරලා තියෙනවා සල්ලි දීලා. මොකද අපි මුලින්ම කිව්වනේ ෆෝස් ඩොකියුමන්ට්ස් හදපු කම්පැනි එකක් තිබුණා. ඒකේ මෙයාට කනෙක්ෂන් තිබුණා. මෙයාට සපෝට් එකක් දුන්නානේ. අන්න එතනදී මේ ෂොට් එකේදී පෙන්නනවා වෙන්කට්ගේ පේපර් එක සහ ඩ්‍රැගන්ගේ පේපර් එක මාරු කරන තැන. ඉතින් එතනින් එහාට ඩ්‍රැගන් නැගිටලා යනවා. මොකද හෙට උදේට යාගේ වෙඩින් එක. ඩ්‍රැගන්ගේ වෙඩින් එක. හැබැයි මේ ෂොකින් මූමන්ට් එකකටත් එයා ෆේස් කරා. ඔයාලා හිතනවද මේ හැම දෙයක්ම නැති කරගෙන ඩ්‍රැගන් ඇත්ත කියයි කියලා හැමෝටම? මේ මෝමන්ට් එකේදී අපේ මේ රාගවන් එහෙමත් නැත්නම් ඩ්‍රැගන් දැන් ඉන්නේ මණ්ඩපේ. පෝරු මණ්ඩපේ කසාද වඳින ගම. පල්ලවේ ලස්සනට ඇඳගෙන ලස්සන මනාලියක් විදියට හැඩ වෙලා එනවා. මෙයාගේ බොස් ඉන්නවා වේල් කුමාර් VP සර්, ඒත් එක්ක මයිල්වානගම් ප්‍රින්සිපල් සර්, අම්මා තාත්තා හැමෝම ඇවිල්ලා මෙයාගේ වෙඩින් එකට සහභාගී වෙලා. යාළුවෝ ඉන්නවා පුට් ඩ්‍රැගන්, ඒත් එක්ක මෙයාගේ එක්ස් ලව් එක කීර්ති, එයාගේ හස්බන්ඩ් එක්ක ඇවිල්ලා ඉන්නවා. මේ හැමෝමත් ඉන්න වෙලාවේ මෙයාගේ මූණේ තියෙන එක්ස්ප්‍රෙෂන්ස් හරි අවුල්. ඒ කියන්නේ හරි සතුටක් එක්ක තමගේ ජීවිතේ වැදගත් සම්දිස්ථානයක් ටර්නින් පොයින්ට් එකකට ඇවිල්ලා තියෙන්නේ. කසාද දවසේ ඩ්‍රැගන්ගේ මූණ අවුල්. අනිත් හැමෝම hina වෙලා සතුට මූණෙන් ඉන්නේ. හැබැයි ඩ්‍රැගන් ඉන්නේ ලොකු ටෙන්ෂන් එක, ස්ට්‍රෙස් එක, මොන වගේ දෙයක් කරයිද? මණ්ඩපෙත් දැන් වාඩි වෙලා ඉන්නේ. තැල්ල බඳින වෙලාවේ එක ෂොකින් මූමන්ට් එකක් එනවා. එයාට තැල්ල බැඳ ගන්න බැරි වෙනවා. එයාට පරණ වෙච්ච සංසිද්ධි හැම දෙයක්ම මේ පේනවා. ඒ කියන්නේ පල්ලවේගේ ඔළුවට අත තියලා දිවුරපු වෙලාවේ එයා කියපු බොරුව, ඒත් එක්කම කීර්ති කියපු කතාව, ඒ කියන්නේ වැරද්දක් කරොත් ඒ වැරද්ද ඒ හැම දෙයක්ම මතක් වෙනවා. ඊට පස්සේ VP සර් මෙයාට ප්‍රොමෝෂන් දීලා ඇමරිකා යන්න හදලා දීපු එක, මෙයාට කම්පැනි දීපු සපෝට් එක, ඒත් එක්ක මයිල්වානගම් සර්, ඊට පස්සේ අම්මා තාත්තා මේ හැම දෙයක්ම මෙයාට මේ පේනවා. ඉන්න එතනදී ඩ්‍රැගන්ට තමන්ගේම හෘද සාක්ෂියට විරුද්ධ වෙන්න බැරුව යනවා. රාගව නැගිටලා ගිහිල්ලා මයිල්වානගම් සර්ගේ අත් දෙක අල්ලලා වැඳ වැටෙනවා. මං වැරද්දක් කරේ. මං අන්තිම එක්සෑම් එක පාස් වුන්නේ නැහැ. ඒ පේපරේ පන්නගෙන තමයි පාස් වුනේ. එතකොට එතනින් ලොකු අසාධාරණයක් වෙලා තියෙන වෙන්කට්ට. එයාගේ සිහින ජොබ් එකට යන්න බැරි වෙලා තියෙනවා. ඒක හදලා දෙන්න සර් කියලා. හැමෝටම ඒ කියන්නේ මෙච්චර කාලෙක වහගෙන ඉඳපු බොරුව හැම දෙයක්ම එලි කරනවා. අම්ම ඇවිල්ලා මූණට ගහනවා, කමුල් පාරවල් ගහනවා. හැබැයි එතනදී හැම කෙනාටම කරපු බොරුව, ඒ කියන්නේ වේල්
කුමාරට ඒගේ වීපිසට ඔෆිස් එක මැනේජට බොස්ට ඊට පස්සේ මයිල්වානගම්සට ඇත්ත කියනවා ඊට පස්සේ එයාගේ තාත්තා අපි තාත්ත ගැන ඇත්තරම වෙනම කතා කරන්න ඕනේ තාත් ගෙදට ගෙනහිල්ල ගහපු ෆ්‍රේම් කරලා තියෙන ඩිග්‍රි සර්ටිෆිකේට් එක පව බොරු කියලා කියනවා ඒ වේදනාවත් එක්ක තමයි ඉන්නේ අම්මාට තරහ යනවා ඊට පස්සේ යාළුවොත් පුදුම වෙලා බලන් ඉන්නවා කුටි ඩ්‍රැගන් බලන් ඉන්නවා මේ හැමෝම ඉස්සරහා මෙයාගේ වැරද්ද පිළිගන්නවා ඉතින් ඩ්‍රැගන් එයාගේ වැරද්ද පිළිගත්ත හින්දා මාස 6කට හිරේ තපින්න වෙනවා හිර යනවා ඩ්‍රැගන් එයාගේම කසාද වෙලාවේ කසාද බඳින මොහොතක් තියෙද්දි තැල්ල බඳින්න එක තප්පරයක් තියෙද්දි වැරද්ද පිළිඅරගෙන හිරේ ගියේ ඇයි වෙන්කට් තමයි හේතුව මොකද එයා කරපු වැරද්ද පිළිගත්තා වෙන්කට් ලස්සන කතාවක් කියනවා එතකොට කොච්චර මහන්සි වෙලා ඉගෙන ගත්තත් මගේ ජීවිතේ වෙනස් වෙන්නෙම නෑ නේද අධ්‍යාපනයට වැලියු එකක් නැද්ද අධ්‍යාපනයට වැලියු එකක් තියෙනවා මොකද රාගවන්ගේ එහෙමත් නැත්නම් මේ ඩ්‍රැගන්ගේ චරිත ස්වභාවයත් එක්ක එයාට ඇත්තටම ඕනුනේ සාර්ථක වෙන්න සාර්ථක මිනිස්සෙක් ප්‍රශ්නේ තිබුණේ මිනිහා වැඩෙක් නැත්තම් 12th grade එකේදී 12th standard එකේදී gold medal අරගෙන 96% එකක college එකට select වෙන්නේ නැහැනේ මිනිහා වැඩෙක් හැබැයි ප්‍රශ්නේ උනේ කීර්තියට පෙන්වන්න සමාජයට ලෝකයට පෙන්වන්න තමන් ලොකුවට හම්බ කරනවා short term වලින් ඒ කියන්නේ short cut වලින් success වෙන්න ගියාට පස්සේ තමයි මේ හැම දෙයක්ම බින්ද වැටුනේ මයිල් වානගම් සර් කිව්වාගේ අත්තිවාරයක් නැතුව එහෙමත් නැත්නම් ෆවුන්ඩේෂන් එකක් නැතුව හදපු බිල්ඩින් එකක් වගේ කඩාගෙන වැටුනේ තව දුරටත් ඩ්‍රැගන්ට මේ බොරුව කන්ටිනියු කරන්න බැරි වුණේ මේ ප්‍රශ්න හැම එකක්ම අගිස්සට ඇවිල්ලා මෙන්න මෙහෙම හිර වුණ හින්දා ඒකයි එයා වැරද්ද පිළි අරගෙන මාස 6ක් හිරේ ලගින්නේ රාගවන්ගේ මේ ඩිසිෂන් එකත් එක්ක මේ ගත්ත තීරණයත් එක්ක එයාට පල්ලවීම නැති වෙනවා පල්ලවේ ගෙදර කට්ටිය සම්පූර්ණ නැති වෙනවා කසාද කැන්සල් වෙනවා මැරේජ් එක ෆුල් ස්ටොප් ඒත් එකම ගෙදර සීස් කරනවා බැංකුවෙන් ලෝන් එක EMI එක ගෙවාගෙන යන්න බැරි හින්දා බැංකුවෙන් ගෙදර අයිති කර ගන්නවා ඒත් එක්කම මෙයාගේ ගත්තොත් එහෙම කායක නැති වෙනවා අවුඩි කායක නැති වෙනවා රස්සාව නැති වෙනවා එතනින් එහාට රස්සාව ගැන හිතන්නවත් බෑ ලක්ෂ 3ක පඩියක් ගත රස්සාවක් නැති වෙනවා මේ හැම දෙයක්ම නැති කරගෙන මෙයා හිරෙන් එළියට එන දවසේ තාත්තා ඇවිල්ලා ඉන්නවා මෙයාව බලන්න අනෙතනදී මට රියලයිස් වුණේ මොන වැරද්ද කරත් තමන්ගේ පුතානේ කියලා හැබැයි මොන වැරද්ද කරා වුණත් තමන්ගේ පුතා විදිහට ආඩම්බරෙන් තාත්තා ඇවිල්ලා ඉන්නේ වෙන හේතුවක් නිසා ඒ තමයි ඒ කරපු වැරද්ද ඒ වැරදි ගොඩ හැමෝම ඉස්සරහා පිළිගත්තා පිරිමියෙක් විදිහට කොන්ද පන තියාගෙන ඩ්‍රැගන් රාගවන් පිළිගත්තා ගෙදරට එක්කන් යනවා ඒ කියන්නේ අපි ගත්තොත් මේ ධනපාල් එහෙමත් නැත්නම් මේ කැරක්ටර් එක අපිට දෙන්නේ ජෝර්ජ් මරියන් මේ කැරක්ටර් ඇතුලේ ජීවත් වෙනවා කියලා කියන්නත් පුළුවන් තාත්තා විදිහට ධනපාල් විදිහට බයිසිකල් එක්කන් යන්න ගෙන ගැම්මෙන් ඒ අපිට මූණ එක්ස්ප්‍රෙෂන්ස් පෙන්නනවා සිනමාටෝග්‍රැෆි පැත්තෙන් ගත්තොත් එම සෑහෙන ක්ලෝස් අප් ෂොට්ස් එක අපිට පෙන්නනවා තාත්තා එන ගැම්මෙන් පුතා එක්කන් යනවා ගෙදරට මාසයි කිරේ ඉඳලා එන්නේ හැබැයි රාගවන්ගේ මූණේ තියෙන්නේ කඳුළු ඇස් ඒ එක්ස්ප්‍රෙෂන්ස් එක්ක තියෙන්නේ මේ මයික්‍රෝ එක්ස්ප්‍රෙෂන්ස් වලින් පෙන්නන්නේ කඳුළු සහ පසුතැවීම රිග්‍රෙට් එක ඉතින් ගෙදරට ආවට පස්සේ එන්නේ පරණ ගෙදරට මොකද EMI ලෝන් එක ගෙවාගෙන යන්න බැරි වුණ හින්දා ගේ සීස් කරලා තියෙන අලුතෙන් ගත්ත ඇපාර්ට්මන්ට් එක එතනින් එහාට ගත්තොත් එහෙම දැන් මේගොල්ලෝ ජීවත් වෙන්නේ පරණ ගෙදර ඒ කියන්නේ ඕනගේ ගෙදර ඔයාලට බලන්න පුළුවන් මේ ෆිල්ම් එක ඇතුළේ කවුද ඕන කියන්නේ කියලා ඒ කියන්නේ මෙයාලාගේ රෙන්ට් අවුට් කරලා තියෙන අයිතිකාරයා මෙතනදී ගෙදරට ආවට පස්සේ සෑහෙන ඉමෝෂනල් ටච් එකක් තමයි ෂොට් එක යන්නේ ඔයාලට බලන්න පුළුවන් තාත්තා කෙනෙක් සහ පුතා අතර ඇතිවෙන සංවාදයත් එක්ක සෑහෙන ඉමෝෂනල් වෙනවා මේ ෆිල්ම් එක ඇතුලේ මේ පැය දෙක විනාඩි 37ක් ඇතුළත ගලාගෙන යන මේ ටයිම් ලයින් එකක් ඇතුළත මේ ගලාගෙන යන ෆිල්ම් එක ඇතුලේ මාව ඉමෝෂනල් ටච් උනේ ඒ ෂොට් එකේදී එතනදී ප්‍රදීප් රංගනාදන් ඇත්තටම අඬනවා එහෙමත් නැත්නම් ඩ්‍රැගන් ඩී රාගවන් අඬනවා මොකද හේතුව කතාවේ මුලින් ඉඳන්ම තාත්තට කරපු බොරුව ඒ කියන්නේ රස්සාවක් කරනවා කියලා රුපියල් 18000 යාළුවන්ගෙන් එකතු කරගෙන ඇවිල්ලා තාත්තගේ අතරම දීලා ඊට පස්සේ ඒ 18000 තාත්තට යමටයි ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දානවා කියලා එතනින් සල්ලි අරගෙන ඊට පස්සේ තාත්තගේ උපන්දිනේට කෝවිලට පූජාව දෙන්න පොරොන්දුනා කියලා එතනින් සල්ලි අරගෙන ඊට පස්සේ වියහියදම් වලට පෙට්‍රල් වලට එමත් අරගෙන රුපියල් 18000 තාත්තගෙන් ආපහු අරගෙන මේ අතර දුන්නා මේ අනිත් පැත්තට ගත්තා ආපහු තාත්තගෙන් රුපියල් 4000ක් අරගෙන ඒ තරම් වංචාවක් කරපු පුත්‍රයා සහ ෆෝජ් ඩොකියුමන්ට්ස් හදන්න තාත්තා ගමේ තිබුණු අන්තිම ඉඩමත් ලක්ෂ 10කට උකස් කරලා ඒ සල්ලිත් අරගෙන ෆෝජ් ඩොකියුමන්ට්ස් හදලා ඒ හැම දෙයක්ම රවට්ටලා ඊට පස්සේ අම්මට තාත්තට කෑගල් මේ හැම දෙයක්ම ධනපාල එහෙමත් නැත්නම් ඩ්‍රැගන්ගේ තාත්තා දරාගෙන ගියා මොකද ඒ එයාගේ පුතා හින්දා එයාගේ එකම දරුවා හින්දා
මෙතන්දි ඒ කියන්නේ මේ ක්ලයිමැක්ස් ෂොට් එකට කලින් අවස්ථාවකදී මේ ගෙදරට ආවට පස්සේ ඩ්‍රැගන් දිය වෙලා යනවා පොඩි ළමෙක් විදිහට. එහෙමත් නැත්නම් කරපු හැම වැරද්දකටම සමාව දෙනවත් නෙමෙයි. ධනපාල එතන ලස්සන කතාවක් කියනවා. ඒ වෙඩින් එකේදී තමගේ ජීවිතේ හොඳම ටර්නින් පොයින්ට් එකේදී හැම දෙයක්ම වටපිටාව සර්ව සම්පූර්ණ වෙලා තියෙද්දි හැමෝම ඉස්සරහා ඔයා කරපු වැරද්ද පිළිගත්ත පුතේ. ඒ කියන්නේ ධනපාල කියන මම පොඩි කාලේ ගමහරහා දුවන තරඟයට යද්දී මාව පරද්දන්න ඕන හින්දා මාව තල්ලු කරලා එක්කෙනෙක් දිව්වා. මාව ඕවර්ටේක් කරන්න ඕන හින්දා මාව තල්ලු කරලා එක්කෙනෙක් දිව්වා. එදා කැඩිච්ච කකුල හින්දා තාවත් මං ජීවිතේ කොරග ගහ ඉන්නවා කියලා. හැබැයි ඒ පුද්ගලයා වුන්නේ නැහැ පුතේ ඔයා. ඒ කියන්නේ ඔයාට මොන වැරද්ද වුණත්, ඔයාට මොන ඩැමේජ් එක වුණත්, ඔයාගේ රස්සාව නැති වුණත්, කසාද කැඩුණත්, මොන ප්‍රශ්නයවත් තවත් කෙනෙක්ට වැරද්දක් වෙන්න හොඳ නැහැ කියන තැන ඉඳන් ඔයා ඔයාගේ වැරද්ද පිළිගත්තා. අන්න ඒ වෙලේ ඉඳන් මං ආඩම්බර වෙනවා. ඔයා මගේ පුතා කියන්න මම ආඩම්බරයි කියලා. අන්න ඒ මොහොතේදී ඩ්‍රැගන් ගිනි පිඹන මකරෙක් නෙමෙයි චූටිම චූටි පොඩි නිකන් කුකුල් පැටියෙක් ගානට වැටලා දිය වෙලා තාත්තා කකුල් දෙක බදාගෙන අඬනවා. අශ්වත් මාරිමුතු මේ ෆිල්ම් එක පුරාටම ෆ්ලෝ කරගෙන ගිහිල්ලා ක්ලයිමැක්ස් එන්ඩ් එකට කලින් එක ෂොට් එකකදී අපි හැමෝම එහෙමත් නැත්නම් ඔඩියන්ස් එක අඬවන්න ඩිසයිඩ් කරා. මොකද ඒ කතා බහත් එක්ක අපිට තේරුනේ එතනදි කියනවා මං කියන්නේ මේ ධනපාල තාත්තා කියනවා පුතේ ඔයාට ආපහු පටන් ගන්න පුළුවන්. මම ඉන්නවා. ඕනම තැනකදී ඕනම ප්‍රශ්නයකදී මම ඉන්නවා. ඉතින් ආපහු ඔයා ජීවිතේ පටන් ගන්න. වැඩිච්ච තැනින් නැගිටින්න. ඩ්‍රැගන් කතාව ඇතුලේ අපි දැන් අවසානයේ ටිකෙන් ටික ලං වෙගෙන එන්නේ. දැන් මොන වගේ තත්ත්වයක් උදා වේද? රස්සාව නැහැ. 2,50,000 ලක්ෂ 3ක් ගත්ත පඩියක් ගත රස්සාව නැහැ. ගේ නැහැ, කාර් එක නැහැ, කසාද නැහැ, බන්දින් කෙල්ල නැහැ. ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ. හැබැයි අන්තිම රිතුරුලා ඉන්නවා අම්මයි තාත්තයි යාළුවෝ සෙට් එකයි. මෙයා දැන් යනවා ඒ ලංකාවේ තියෙන Uber Eats, Pick Me Foods වගේ අර ඒ වගේ ෆුඩ් ඩිලිවරි කරනවා ෆුඩී කියලා කම්පැනි එක. රුපියල් 8,000යි. හැබැයි දැන් රුපියල් 25,000 වෙනකන් හම්බ කරනවා. ඒත් එක මෙයා part time ඉගෙන ගන්නවා. ඉංජිනේරින් ආපහු ඉගෙන ගන්නවා. මෙතනදී මෙයා යනවා ෆුඩ් ඩිලිවර් කරන්න. ඩෝ එක ඕපන් කරනවා. ඕඩර් එක ප්ලේස් කරන තැනට ගිහලා ඊට පස්සේ ඩෝ එක ඕපන් කරනවා. ඩෝ එක ඕපන් කරද්දි මෙයාගේ ප්‍රින්සිපල් සර් මයිල් වානගම් සර් ආපහු මෙයාගේ ජීවිතයට ඇවිල්ලා. මෙයා ෆුඩ් එක ඩිලිවර් කරන්න ආවේ හරිනිට ඕඩර් එක ප්ලේස් කරලා තිබුණ හරිනි. හරිනි කියන්නේ මයිල් වානගම් සර්ගේ දුවට. ඉතින් එතනදී මෙයා කියනවා විස්තර කතා මොකද කාලයක් තිස්සේ ටච් එකක් තිබිලා නැහැ. මොකද මයිල් වානගම් සර් කියනවා මාසාවේ කෙරේ ගියාට පස්සේ මං හිතුවේ පුතේ ඔයාගේ ජීවිතය ඉවරයි කියලා. එතනින් එහාට නැත්තරම නැතුණයි කියලා. නැහැ. අන්න එතනදී තමයි ඩ්‍රැගන් එහෙම නැත්නම් මේ ඩී රාගවන් කියන්නේ මගේ ජීවිතේ ශක්තිය වෙන මගේ අම්මයි තාත්තයි. මං එතනින් අලුතෙන් ස්ටාර්ට් එකක් ගත්ත ජීවිතේ හැම වැරද්දක්ම හදාගන්න. මොකද මං මගේ කසාද දවසේ මං තීරණය අරගෙන මං කට පියාගෙන ඉඳියා නම් මට කවදාකවත් නිදහසේ සැනසීම මගේ හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ඉතින් මං තීරණය ගත්තේ ඒ ගැන හිතලා මට නිවාඩුපාඩුවේ නිදා ගන්නවත් වෙන්නේ නැහැ. ඉතින් මම පසුතැවීමක් නැහැ. මම ඒ ගත්ත තීරණයත් එක්ක සතුටු වෙනවා. මම අලුතෙන් ස්ටාර්ට් එකක් කරන් තියෙන මේ ජීවිතේ. ඉතින් මම යනවා කියලා හොඳ රේටින් එකක් දාන්නත් කියලා තමයි එතනින් සමුගන්නේ. එතනින් එහාට ගත්තොත් එහෙම අශ්වත් මාර්මුත් මේ ක්ලයිමැක්ස් ෂොට් එකට අරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් ඩ්‍රැගන් එකේ එන්ඩ් එකට අරන් ඇවිල්ලා තියෙන්නේ. රාගවන්ට යම්කිසි සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ කියලා එයාට හිතලා තියෙනවා. මොකද ඩ්‍රැගන් ගෙදර එනවා. ෆුඩ් ඩිලිවර් කරලා ගෙදර එද්දී ජීප් එකක් කියලා නවත්තලා තියෙනවා. බැන බැනෙන් කවුද මේ බූරුවෙක් ජීප් එක නවත්තලා කියලා බලද්දී බූරුවා මයිල් වානගම් සර්. ඉතින් ඇවිල්ලා තියෙන්නේ එයාගේම දුවව ප්‍රොපෝස් කරන්න. ඩ්‍රැගන්ට කසාද බඳලා දෙන්න. දුවත් එක්කත් කතා කරලා තියෙන. මොකද එතනදී කියනවා එයා වැරද්දක් කරලා ඒ වැරද්ද හරි විදිහට හදාගෙන ඒක රියලයිස් කරලා අවබෝධ කරගෙන ජීවිතය අපව පටන් ගත්ත පුද්ගලයෙක්. ඉතින් මං දුවත් එක්කත් කතා කරා. ඔයාලට තව chance එකක් දෙන්න ඕනේ කියලා. ඉතින් මාත් කැමතියි කියලා. දේවතාවෙක් වගේ දුවෙක් ඉන්නේ කියලා. ඉතින් ඔයාලා හිතන්න කවුද දුව කියලා? දුව තමයි හරිනි. හරිනි කියන්නේ ඔයාලට අපි මුලින් කිව්වා වගේ Love Today 2022 ප්‍රදීප් රංගනාදන් හෙවත් අපේ මේ ඩ්‍රැගන් ඩිරෙක්ට් කරපු රයිටර් විදිහට ඉඳපු Love Today ෆිල්ම් එකේ මේන් ඇක්ට්‍රස් ඉවානා. ඉතින් එයා තමයි එන්නේ ක්ලයිමැක්ස් ෂොට් එකේදී මෙයාගේ සහකාරී විදිහට ප්‍රොපෝස් කරන සහකාරී විදිහට එයා තමයි එන්නේ මයිල් වානගම් සර්ගේ දුව. මුලින් අකමැත්ත ප්‍රකාශ කරත් ඒ කියන්නේ මුලින්
කියන නෑ සර් යන අතින් ඇදලා කියන නෑ නැගිටලා නෑ සර් යන්න මම කැමති නෑ මම මේකට මගේ ජීවිතේට ආපහු එන්න එපා කියලා වැඳලා ඉල්ලනවා. හැබැයි හරිනේ එද්දි ෂොට් එකට එන්ටර් වෙද්දි මෙයා සර්ගේ කට වහනවා. අන්න එතනින් කතාව අවසానයි. ඉතින් අපි අද කතා කරේ 2025 අලුතෙන් ලොන්ච් වෙලා තියෙන ඩ්‍රැගන් කියන ටැමිල් ෆිල්ම් එක ගැන, ටැමිල් මූවි එක ගැන. මේ කතාව ගැන කතා කරොත් එහෙම ගොඩාක් දේවල්. ඒ කියන්නේ අපිට කාලය සීමිතයි. ඒ සීමිත කාලය ඇතුළත අපි ඔයාලට ගෙන ආපු කරුණු කාරණා එක්ක ඇත්තටම ප්‍රොපෝස් කරන මේ කතාව බලන්නයි කියලා. විශේෂයෙන් කියන්න ඕනේ මේ කතාව ඇතුලේ අශ්වත් මාරමුත්තු කියන ඩිරෙක්ටර් එයාගේ ජීවිතේ මේ කතාව බලාගෙන යද්දී ඒක මම හිතා එක සැරයක් බැලුවොත් තේරෙන එකක් නැහැ. දෙසරයක් විතර බලන්න වෙයි. අශ්වත්ගේ ජීවිතේ එයාට මිස් වෙච්ච කාරණා දෙකක් තියෙනවා කියලා තමයි මට මේ ෆිල්ම් එක ඇතුළේ තේරුනේ. ඒ කියන්නේ මගේ ඔපිනියන් එක සහ මගේ රිවිව් එක. ඒ කියන්නේ එයාගේ ජීවිතේට සෙකන්ඩ් chance එකක් හම්බෙලා නැහැ. එක්කෝ හම්බෙච්ච සෙකන්ඩ් chance එකෙන් එයා හරියට ප්‍රයෝජන අරගෙන නැහැ. මොකද මේ සෙකන්ඩ් chance කතාව ඕමයි කඩවලේ 2020 එයාම ඩිරෙක්ට් කරපු ඕමයි කඩවලේ ඇතුළේ තියෙනවා. ඒ වගේම 2025 ඩිරෙක්ට් කරපු මේ ඩ්‍රැගන් කතාව ඇතුළේ තියෙනවා. සෙකන්ඩ් chance එක හරියට පාවිච්චි කරලා නැහැ. ඒ වගේම අශ්වත් මාරමුත්තුගේ හදවත ඇතුළට වද දෙන හෘද සාක්ෂියත් එක්ක පොරබදන තත්ත්වයක් එක්ක තමයි මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන කියලා මට හිතුනේ. මොකද හෘද සාක්ෂිය සහ සෙකන්ඩ් chance මේ කතන්දර දෙක ඇතුළත තමයි මේ සම්පූර්ණ මේ කතාව ප්‍රෝ වෙන්නේ. ඒ සාමාන්‍ය කතාවක් හරිම සුන්දර විදිහට ලස්සන ස්ක්‍රිප්ට් එකකින් හොඳ ඩිරෙක්ෂන් එකකින් ඔයාලට අරන් එනවා. ඉතින් මම ආපහු රෙකමන්ඩ් කරන්නේ මේ ෆිල්ම් එක බලන්නයි කියලා මේ කාරණා කීපයත් එක්කම මේ ෆිල්ම් එක බලනවා කියන්නේ ඩ්‍රැගන් ෆිල්ම් එක බලනවා කියන්නේ ඔයාලා ඕමයි කඩවලෙත් බලන්න ඕනේ, ලව් ටු ඩෙත් බලන්න ඕනේ, ප්‍රබල බලන්නත් පුළුවන්. හැබැයි කතාව තවත් රසවත් වෙන්නේ සහ තේරුමක් ඇතුව මේ කතාව බලන්න පුළුවන් වෙන්නේ මේ ෆිල්ම් තුනම එකට කම්බයින් කරගෙන බලන්න. ඔයාලගේ ජීවිතේ එන සෙකන්ඩ් chances කොහෙත්ම මිස් කරගන්න එපා. ලොකු පාඩුවක් වෙන්නේ. ඒත් එක්කම හෘද සාක්ෂියට අවංකව ජීවත් වෙන්න. ඒක ඔයාලට ලේසි, සනීපෙට නිින්ද යනවා. ඉතින් ඔයාලා දෙක තුනේ The Read YouTube channel එකත් එක්ක තවත් දවසක අලුත්ම අලුත් ෆිල්ම් රිවිව් එකක් අරගෙන අපි ඔයාලව හම්බෙන්නේ. එතකන් රැඳී ඉන්න. The Read YouTube channel එකත් එක්ක like කරන්න, comment කරන්න, subscribe කරලා තියාගන්න. ජය වේවා.